සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එක්තරා ආයතනයක ඉන්නවා ප්‍රාදේශීය කළමනාකාරතුමෙක්. ඉතින් දවසක් මේ ප්‍රාදේශීය කළමනාකාරතුමාට මෙතුමා අලවිය හා විකුණුම් ශ්‍රේෂ්ඨ සම්බන්ධ ප්‍රාදේශීය කළමනාකරුවෙක්. ඉතින් මෙතුමා දකිනවා දවසක් එයා ළඟ ඉන්නවා ඩ්‍රයිවර් කෙනෙක්. මේ ඩ්‍රයිවර් කස්ටමර්ස්ලාට කතා කරන විදියෙන් ඒ ඩ්‍රයිවර් කඩවල වල ඉන්න මුදලාලියට කතා කරන විදියෙන් එයාට හිතෙනවා මේ ඩ්‍රයිවර්ට ලොකු සෙලිං ස්කිල් එකක් තියෙනවා කියලා. ඉතින් මේ ප්‍රාදේශීය කළමනාකාරතුමා මොකද කරන්නේ? එයාගේ ආයතනයේ අයිතිකරුවට කතා කරලා කියනවා මල් ළඟ මෙන්න ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. එයාට සෙලිං ස්කිල් එකක් තියෙනවා. ඒ නිසා මම කැමති එයාව අලවි අංශයට බඳව ගන්න කියලා. ඉතින් මෙයා ඉන්ටර්විව් එකකුත් කොහොම හරි ප්ලේස් කරගෙන ආයතනයේ අයිතිකරුත් එක්ක ඉතින් මේ පුද්ගලයාත් එක්ක යනවා ඉන්ටර්විව් එකට. ඉතින් ඉන්ටර්විව් එකට ගිහිල්ලත් මේ ප්‍රාදේශීය කළමනාකාරතුමා මෙයාව හඳුන්වනවා. මෙයාට මෙන්න මේ වගේ හැකියාවක් තියෙනවා. ඉතින් මට හිතෙනවා මෙයාට අලෙවිකරණය සඳහා නැත්නම් විකුණුම් කරණය සඳහා මෙයා සුදුසුයි කියලා. ඉතින් ආයතනයේ අයිතිකාරයා මේ පුද්ගලයාගෙන් අහනවා මේ කියන විදිහට ඔයාට මෙම හැකියාවක් තියෙනවද? ඔයා කැමතිද මේ සේල්ස් ඩිපාර්ට්මන්ට් එකට ජොයින් වෙන්න කියලා. ඉතින් මෙයා ඔව් කියලා කියනවා. නමුත් ආයතනයේ අයිතිකාරට මේ උත්තරෙන් තේරෙනවා නිකන් 50-50 වගේ කියලා. ඒ කියන්නේ ඌත් නෑ නෑත් නෑ වගේ. ඉතින් මේ අයිතිකාරු අහනවා ඔබ මේකට කැමතිද නැද්ද? බය වෙන්න එපා. මම අයිතිකාරු වුණත් මට පැහැදිලිව කියන්න ඔයා මේකට කැමතිද නැද්ද? මට නිකන් වගේ මූණෙන් තේරෙනවා ඔයා මේකට ලොකු කැමැත්තක් නෑ වගේ කියලා. ඉතින් මේ අයිතිකාරු කියනවා. ඉතින් මේකත් එක්ක මෙයා පොඩ්ඩක් කල්පනා කරලා මේ ඩ්‍රයිවර් කියනවා සර් මම මේකට කැමතියි. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හදිස්සියවත් මම මේ භාණ්ඩ විකුණලා මුදලාලි කෙනෙක් මට නිකන් හරි සල්ලි දුන්නේ නැති වුණොත් මට හොරයක් කරොත් මට බයයි මට ඒක මගේ අතින් ගෙවන්න වෙයි කියලා. ඉතින් ඊට පස්සේ අයිතිකරු hina වෙලා කියනවා ඔයාට මාසෙකට කොච්චර විතර හම්බ වෙනවද? ඒතර එයා කියනවා මට ඩ්‍රයිවර් කෙනෙක් විදිහට රුපියල් 60000ක් විතර හම්බ වෙනවා. ඒතර 60000ක් කියලා කියන්නේ අවුරුද්දකට ඔයාට 720000ක් හම්බ වෙනවා. හැබැයි ඔයා අලෙවි කරන වෘත්තිය නැත්තම් සේල්ස් කරන්න ගත්තොත් එහෙම ඔයාට දල වශයෙන් මිනිමම් 120000ක් විතර හම්බ කරන්න පුළුවන්. ඒතර 120000ක් කියලා කියන්නේ අවුරුද්දකට 1,4,40,000ක් ඔයාට හම්බ කරන්න පුළුවන්. කියන්නේ ඔයාගේ වැටුප වගේ දෙගුණයක්. ඔයා හිතන විදිහට හිතන්නකෝ ඔයා මොකක් හරි මුදලාලි කෙනෙක් වාට හොරයක් කරා කියලා. හිතන්නකෝ ඔයාගෙන් මම ලක්ෂ 5ක් අඩු කරා කියලා ඔයාට ගෙවන ගෙවීම් වලින් එimhe ලක්ෂ 5ක් අඩු කරත් ඔයාට ලක්ෂ 9ක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට කලින් වැටුපට වඩා ලක්ෂ 2ක් විතර ඒත් වැඩි. හැබැයි කවදාවත් අපි එහෙම වෙන්නේ නැහැ. අපි ළඟ හොන මොනිටරින් සිස්ටම් එකක් තියෙනවා. මොනිටරින් සිස්ටම් එකක්. ඒ නිසා එහෙම හොර කරන්න බෑ මගේ ආයතනය ඇතුළත කාටවත්. ඉතින් ඒ නිසා ඔබට එහෙම බය වෙන්න දෙයක් නැහැ. ඔබ මේ ඔපචුනිටි එක ගන්නවද කියලා අහනවා. ඊට පස්සේ මේ ඩ්‍රයිවර් කල්පනා කරලා කියනවා සර් මම මේ ඔපචුනිටි එක ගන්නවා කියලා. ඕක තමයි මේ ස්ටෝරි එක. ගොඩක් වෙලාවට අපි අලෙවිකරණයට අපිට හැකියාව තිබ්බත් අපිට බයක් තියෙනවා. අර කැල්කියුලේටඩ් රිස්ක් එකක් ගන්න. ඉතින් අර වගේ දැන් අපි ගණන් හදලා බැලුවම අවදානමත් ඒ ගණන් හදලා බැලුවම යාට තේරෙනවා යාගේ හැකියාවෙන් යාට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. හැබැයි මේ කතාවේ හැටියට එයා ඇහුවේ නෑ අර 120000 කොහොමද හම්බෙන්නේ කියලා. සමහරවිට අපි අලෙවිකරණය කරද්දී අපි දැනගන්න ඕනේ මොකද්ද මෙතඩ් එක, ස්ට්‍රැටජි එක. ඒතර ඉන් ඩීටේල් යන්න. එතකොට අපිට පුළුවන් අපේ අනාගතය අලෙවිකරණයෙන් උනත් සාර්ථක කරගන්න. ඉතින් මට දෙන්න ඕනේ මැසේජ් එක තමයි ඔබ ඩිසිෂන් ගද්දී ඔබගේ හැකියාවට ගැළපෙන ඩිසිෂන් එකක් ගන්න බය වෙන්න එපා. හැම දෙයක්ම ගණනය කරොත් ඔබට පුළුවන් ඕනම ශ්‍රේෂ්ඨයක ඉදිරියට යන්න සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා.